මේ කතාව පටන් ගන්නේ ලූක් 16:19 ඉඳන්. රත්නිල් වස්ත්‍ර සහ සිහිනදී ඇඳා වූ දවස් පතා සැප ජීවිකාවෙන් කාලය ගත කරපු එක්තරා ධනවත් මිනිසෙක් හිටියා. වනවලින් ගැවසීගත් ලාසරස් නම් එක්තරා හිඟන්නේ මේ ධනවතාගේ දොරකඩ ළඟ තබලා තිබුණා. මේ ලාසරස් ධනවතාගේ මේසෙන් වැටුණු කැබලි කන්න අකමැත්තක් නම් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි, බල්ලෝ පවා ඇවිත් මේ ලාසරස්ගේ වනලෙව කෑවා. මේ කතාවේදී අපිට හිතෙන්න පුළුවන් මේ ලාසරස් හිගන්නට නම් දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා නැහැ කියලා. හැබැයි මේ ධනවත් මිනිසයාට දෙවියන් වහන්සේ පුදුමාකාර විදියට ආශිර්වාද කරලා කියලා අපිට හිතෙන්න පුළුවන්. මොකද අද කාලේ වගේම මිනිස්සුෝ හිතනවා භෞතික දේවල් ලැබීම සහ අපේ මාංශය සතුටු කරන දේවල් ලැබීම තමයි දෙවියන් වහන්සේගේ ආශිර්වාද කියලා. නමුත් මේ කතාවේ ඉතුරු ටික ඇහුවාම ඕගොල්ලන්ට තේරෙයි දෙවියන් වහන්සේ ඇත්තටම ආශිර්වාද කරලා තිබුණේ කාටද කියලා. මොකද යේසුස් වහන්සේ දැනගෙන හිටියා මේ පරිසෙවරු මුදල් වලට ආශා ඇත්තෝ කියලා. ඒ නිසා තමයි මේ කතාව හැමෝ එක්කම යේසුස් වහන්සේ බෙදාගන්නේ. ලූක් 16:22 කියනවා තවද හිඟන්නා නැසී දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ලැපැත්තට ගෙන යන ලද්දේය. ධනවතාත් නැසී තැන්පත් කරන ලද්දේය. මේ පෝසත් මිනිසයයි දුප්පත් ලාසරුතුයි දෙන්නම භෞතික මරණය අත්දකිනවා. ලූක් 16:23-24 මෙහෙම කියනවා. ඔහු හෙදිසියේදී වඳ විඳිමින් ඇස්වසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලැපැත්තේ වුන් ලාසරුස්ද දුරසිට දැක මොරගසා "පියව් ආබ්‍රහම්, මට කරුණා කොට තමාගේ ඇඟිල්ලේ අගදිගේ ගලා මාගේ දිව සිසිල් කරන්නට ලාසරස් එවනු මැනව. මක්නිසාද මම මේ ගිනිදැල්හි වේදනා විඳිමි" කීවේය. නමුත් ආබ්‍රහම් කියනුයේ "පුත්‍රය, නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබූ බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබූ බවත් සිහි කරන්න. නමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳී නුඹ වේදනා විඳින්නේය." එදා වගේම අදත් ගොඩක් අය හිතනවා මේ ලෝකේ ඉන්න කාලේ සැප විඳීම විතරක් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් කියලා. කෙනෙක්ට හොඳ ඇඳුම් පැළඳුම් නැත්තම්, මුදල් වස්තුව නැත්තම්, ගෙවල් යාන වාහන නැත්තම්, ඒ කෙනාට ලෙඩ රෝග තියෙනවා නම් මිනිස්සුયો හිතනවා මෙයාට නම් ඇදහිල්ල මදි කියලා. ඒ වගේම බොරු ගුරුවරු උගන්වනවා මිනිස්යන්ට පෝසත් වෙන්න. පෝසත් වුණාම තමයි අනිත් අය දැනගන්නේ ඔයාලා කොච්චර ආත්මික අයද කියන එක. හිතෝපදේශ 23:4-5 මෙහෙම කියනවා. පෝසත් වෙන්න නොවෙහෙසෙන්න. ඒ අදහස අත්හරින්න. නැති වී යන දෙයට නුඹේ ඇස් යොමු කරන්නේද? වස්තුව පියාපත් සාදාගෙන යන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය. පොහොසත් වෙලා ඉන්න එක වරදක් නෙමෙයි. නමුත් පොහොසත් වෙන්න උත්සාහ කරන්න එපා. වෙහෙසෙන්න එපා. ඔබට තෝරා ගැනීමක් තියෙනවා. ජේසු පිහිටයි.